සිද්ධිය. හොඳයි අයි කොහොමද? ඉන්නවා මේ මම ඔයාලට කතා කරේ කොහොමද විස්තර කියලා අහන්න කොහොමද ඔයාගේ රෂියාවල ජීවිතේ කොහොමද රෂියාවේ දැන් මම අවුරුදු ගාණක් හිටියේ රෂියාවල. ඇත්තටම හොඳයි. රෂියා ඇත්තටම හොඳයි. මේ හරි සතුටින් ඉන්නේ මෙහෙ. තාමත් දැන් අවුරුදු 6ට වැඩි දැන් තාමත් හොඳින් ඉන්න ඉතින් සතුටුයි ඇත්තටම මෙහෙ එන්න ලැබුණ එක ගැන. ගොඩක් දැන් මේ ෆයිනල් ඉයරේ දැන් ෆයිනල් ඉයර්. ඔව්. දැන් ෆයිනල් ඉයර් කරනවා ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කරන්නේ. ඇත්තටම මේ හරිම සතුටුයි මෙහෙ කියන්නේ වෙන රටකට යනවට වැඩිය මෙහෙ චූස් කරපු එක මොකද ඊසිලි ස්ටඩි කරන්නත් පුළුවන්. ටීචර්ස්ලත් ගොඩක් සපෝටිව්. ඉතින් හරිම සතුටුයි මෙහෙ එන්න ලැබුණ එක ගැන රෂියාවලට. මොකක්ද ඇත්තටම ඒගොල්ලෝ අපි කියනවාගේ අර ඇත්තරම හරි එකන් ලංකාවේ වගේ මිනිස්සු එකන් මටනං ඇත්තරම වෙනසක් දැනිලා නැහැ මෙහෙ ඉන්නවයි ලංකාව ඉන්න එක ඇත්තරම ඒ වගේම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි අය මටනං හම්බවෙලා තියෙන ගොඩක් ඇත්තරම සපෝටිව්. ඇත්තරම යුනිවර්සිටි ස්ටාෆ් ගත්තත් ලෝකල්ස්ලා ගත්තත් අපි ගියාට පස්සේ ඒගොල්ලොත් එක්ක මේ ඇත්තරම ගොඩක් සපෝටිව් කට්ටියමට හම්බෙලා තියෙනවා මෙහෙදී. අදටත් ඒ ඉන්නවා. තාමත් මගෙත් එක්ක පරණ අය අදටත් කතා කරනවා කොහොමද විස්තර අහනවා. දැන් අර අපිට ලංකාවේ ප්‍රශ්නයක් වුණ වෙලාවෙත් මගෙන් කතා කරලා අහනවා කොහොමද මේ සල්ලි කොහොමද සල්ලි තියෙනවද ඔයාලට ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න කොට කොහොමද. ඉතින් එහෙම ඇත්තරම ගොඩක් සපෝටිව්. ඒ මට නම් ඇත්තටම ගොඩක් හොඳ අය තමයි හම්බෙලා තියෙන්නේ. ආවේ මම හිතන්නේ 2018 18 ඩිසෙම්බර් මම ආවේ. ඊට පස්සේ කොවිඩ් වලට ආය ලංකාවට ආවා. ඊට පස්සේ ආය ගියා මේ ඔව් කොවිඩ් වලට ලංකාවට ඒක එන්න වුණා. අර ෆ්ලයිට් එකක් එවපු නිසා අපිට ලංකාවෙන් ගෙන්න ගත්ත නිසා නැත්තම් ඒත් එන්නේ නැහැ. ඇත්තටම මේ ඔයාලා ළඟදී ලංකාවට වැකේෂන් ගිහින් ඇවිල්ලා ඊට පස්සේ ආවනේ කොහොමද ලංකාව රෂියාවට සාපේක්ෂව වාහන ගැනද අයහන්නේ වාහනද කෑමබීම ඒ ඔක්කොම ඇත්තරම කෑමබීමනම් ගොඩක් අඩුයි ලංකාවට එක කම්පයා කරාට පස්සේ. දැන් අපි සාමානෙන් ග්‍රොසරි ප්‍රොඩක්ස් ගත්තත් ලංකාවට වැඩිය ගොඩක් අඩුයි. ඒත් එක්කම තව ඔය අපි රෙස්ටරෝන්ස් ගත්තර පස රෙස්ටරෝන්ස් වලත් ප්‍රයිසස් ගොඩක් මඩුයි. ඇත්තරම ලංකාවත් එක කම්පයා කරද්දි වගේම අයියා රහප් මේ දැන් මගින් ඇහුවේ වාහන කිව්වම අපි දැන් මෙහේ වාහනනං ඇත්තටම ලංකාවට වැඩිය 50% වගේ ගොඩක් මාඩුයි. ඇත්තරම මොකද දැන් මේ වෙලාවේ ලංකාවේ මම නිකං බැලුවා දැන් ගිය සතිය වගේ නිකං බැලුවා මේ Toyota Camry 2016 හරි 18 හරි වගේ මොඩල් එකක්. ඒක ලංකාවේ දැන් මේ වෙලාවේ ප්‍රයිස් එක වෙනවා මං හිතන්නේ මන් දැක්කපු විදිහට කෝටි 2කට වැඩි. මෙහෙ ඒක සාමාන්‍ය රුපියල් වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 70යි 80යි කන්ඩිෂන් එක එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඒ වගේ ප්‍රයිස් එකකට ගන්න පුළුවන් Toyota Camry එකක් වගේ. මම නිකන් කිව්වේ මොඩල් එක මෙන්ෂන් කළා මොකද එතකොට අර අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් එහෙම තමයි වාහන. මට ඇහෙන්නේ නෑ මොකක්දයි කැමරි එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ඔහි ඇවිල්ලා ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක්ට පොඩි වාහනයක් ගන්නවා නම් කියලා ගන්න පුළුවන්. ඇත්තටම මෙහෙට ඇවිල්ලා සාමාන්‍යයෙන් පොඩියම එකක් ගන්නවා නම් දැන්කත් එක්ක සාමාන්‍ය රුපියල් ලක්ෂ 2.50 වගේ සාමාන්‍ය කන්ඩිෂන් තියෙන එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2012-13 වගේ කාර් එක ඒ වගේ ගානකට ගන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් රනින් කන්ඩිෂන් හොඳ කාර් එකක් ගන්න පුළුවන්. අපි එක්සැම්පල් ගත්තොත් සාමාන්‍යයෙන් ඩේව් මාටිස් කියලා තියෙන පොඩි මොඩල් එකක් උස්බෙකිස්තාන් මැනුෆැක්චර්. ඒ වගේ මොඩල් එකක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් රූබල්
රූබල් ලක්ෂ 1.50කට වගේ. ඒ කියන්නේ රුපියල් ලක්ෂ මං හිතන්නේ 4කටත් අඩුයි. සාමාන්‍ය හොඳම කන්ඩිෂන් තියෙන එකක්. සාමාන්‍ය 2015-13 වගේ එකක්. ඒ වගේ සාමාන්‍ය නෝමල් කාර් එකක් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වාහන අරගෙන ගත්ත මිලට වඩා වැඩි ඩිෆරන්ට් ලංකාවේ. මෙහෙමයි මෙහෙ වාහන කියන එක අර ගොඩක් අර කියන්නේ මිනිස්සු දැන් ලංකාවේ සාමාන්‍යයෙන් අර ලක්ෂරි විදිහටනේ වෙහිකල්ස් කියන එක ගන්න. දැන් මෙහෙ අය ගන්න ඒගොල්ලොන්ගේ ඩේලි පර්පස් ඒ කියන්නේ දැන් එයාලට පාවිච්චි කරන්න වාහන ගන්න. දැන් ලංකාවේ කරන්නේ පොලිෂ් කරලා අර අපි ගෙවල් වල තියාගෙන ඉන්නේ නිකන් වාහන පදින්නේ නැහැනේ ඇත්තටම. මෙහෙ මිනිස්සු දැන් ගත්තත් දැන් බෙන්ට්ලි එකක් වුණත් ගන්න මේ මිනිස්සු එක අර වාහනේ මොකටද අපි ගන්න කියන දේ ඒගොල්ලෝ දන්නවා. දැන් අපි වගේ අර ගෙදරට කරලා තියන්නේ ඇත්තටම වාහන. ඉතින් අර මේ අර ලංකාවේ තියෙන ඇත්තටම බොරු මාකට් එකක් මම නම් දකින්න විදිහට. ඇත්තටම. ඒ මොකද පාර්ට්නර් වෙන වාහනේ පාවිච්චි කරන ඒකේ වැලියු එක අඩු වෙනවා. පරණ යකඩේ යකඩ පරණ වෙනවා ගිරනවා. ඉතින් වැලියු එක අඩු වෙනවා. ඇත්තරම වාහන ද මම ඔටොමොබයිල් කරන නිසා දන්නවා. ඉතින් අර වාහන කියන එක අපි සාමාන්‍යයෙන් වාහනයක් හදන්නෙත් මොබයිල් ෆෝන් එකක් වගේ උපරිම අවුරුදු 4-5යි. ඔක පාවිච්චි කරා ඔක විසි කරන්න හදන්න. ඉතින් දැන් අපේ ලංකාවේ එහෙම නෙමෙයි. දැන් මම පෞද්ගලිකව මම දැන් ලංකාවේ මට වාහනයක් ගන්න ඕනේ නම් අපි ඒකට වැඩිය 3-4 ගුණයක් මිල වැඩියෙන් තමයි මේ සල්ලි දීලා ලංකාවේ වාහන එච්චර ඕනේ නැහැ. මොන්ටෙරෝ එකක් ගත්තත් අපි ලංකාවේ Mitsubishi මොන්ටෙරෝ එකක් ගත්තත් මොන්ටෙරෝ එකක prices මෙහෙත් එක කම්පයා කරාට පස්සේ ඒක හිතා ගන්න බෑ ලංකාවේ. මං හිතන්නේ ලංකාවේ කෝටි 3ක් විතර වෙන මොන්ටෙරෝ එක මෙහි රුපියල් ලක්ෂ 70යි 65යි 70යි ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අපි අර අපරාධයක් ඇත්තටම ලංකාවේ මේ ඒක නම් ගොඩක් ටැක්සස් ඊට පස්සේ වාහනේ මිල වගේ 4-5 ගුණයක් දීලා තමයි ලංකාවේ මිනිස්සු වාහනයක් ගන්න. ඒක ඇත්තටම අපරාධ. මේ ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඔය ඇපාර්ට්මන්ට් එකේ වාහනයක් දෙකම ගන්න. ඇත්තටම මෙහි ඇත්තටම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා ලංකාවේ සාමාන්‍යයෙන් වාහනයක් පදින කෙනෙක්ට මෙහි ඇවිල්ලා වාහනයක ඇපාර්ට්මන්ට් එකකුයි දෙකක් අරගෙන ජොබ් එකක් නොකර මාස 4-5ක් ඉන්නත් පුළුවන්. ඒ සල්ලි වලින්. ඔකේ වාහන මිල දැකලා ඉතින් ලංකාවේ වාහන ගන්න. කවදාද වාහනයක් ලංකාවේ ගන්න තියෙන්නේ මම ඔහේ ඉන්න හින්දා දන්නා ඔටෝමොබයිල් ඉංජිනේරින් එකකින් විශේෂයෙන්ම වාහනයේ ස්පෙસિෆිකේෂන් එකක් වදන්නා. ඒකත් එක්ක ගොඩක් කෙනෙක් ලංකාවේ වාහනයක් ගන්න. මේ වෙලාවේ ලංකාවේ වාහනයක් ගන්න එක නම් බොරු වැඩක්. ඇත්තට මම නම් දකින්නේ මොකද සාමාන්‍යයෙන් මම මේ ළඟදි දැකපු එකක් හරි චීප් එකේ මැටීරියල්ස් එම පාවිච්චි කරලා තියෙනවා. මේ අර Nissan එකේ ලොන්ච් කරලා තිබ්බ අලුතෙන් කාර් එකක් ඇත්තට මට ඒක දැක්කට පස්සේ දුක හිතුණා. මොකද ලක්ෂ 80ක් දීලා ඒ වගේ වාහනයක්ද ලංකාවේ ගන්න තියෙන්නේ කියලා. මොකද හේතුව රුපියල් ලක්ෂ 80ක් මෙහි ඉන්වෙස්ට් කරා නම් ඇත්තටම හරි දෙයකට හොඳ දෙයකට මං අර කියපු විදිහට මේ මිනිස්සුන්ට හොඳ අපාර්ට්මන්ට් එකකුත් රෙන්ට් එකට අරගෙන හොඳ වාහනයකුත් පදින්න පුළුවන් මේ රට. මෙහෙට ආවට පස්සේ. ඉතින් ලංකාවේ ඇත්තටම මන් දන්නේ නැහැ කවදා ඒව හැදෙයිද කොහමද කියලා නම් මන් දන්නේ නැහැ. මේ බොරු වැඩක් මම මේ කියන්නේ මේ ළඟදිම දැකපු දේ මට ඇත්තටම දුක හිතුණා. ඒක දැක්කට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට ඉන්දියාවල හදන Nissan කියලා වාහනයක් රුපියල් ලක්ෂ 80කට දෙනවා. ඇත්තට මේක මේ කොච්චර මම කල්පනා කරේ චීප් මැටීරියල්ස් ගොඩක් පාවිච්චි කරලා තියෙන වාහනේට ඉන්ටීරියර් එකට. ඉතින් මිනිස්සු ඕක යන්නේ මිනිස්සුන්ගේ සේෆ්ටි එකක් නැහැ කිසිම වාහනයක. පොඩ්ඩක් පාරක් තියෙනවා. ෆයිනල්ස් තියෙනවා සාමාන්‍ය පාරක් ගත්තත් ෆයිනල්ස් වලින්. ඔව් ඒ කියන්නේ මම ඇත්තටම මේ රෂ්‍යාවල මම ඉන්න සිටිය එකේ ඉඳලා මම ට්‍රැවල් කරලා තියෙනවා. බස් එකේ, ට්‍රේන් එකේ, ප්ලේන් එකේ තුනම මම ගිහිල්ලා තියෙනවා. ඒතකොට බස් එකේ යනකොට සමහර පාරවල් මට හම්බෙලා තියෙනවා එක පැත්තකට අර අපි කියන්නේ මොනවාද ලයින්ස් තියෙනවා 5ක්. ඒ කියන්නේ සම්පූර්ණ පාරෙම ලයින්ස් 10ක්. ඒ කියන්නේ මම දැකලා තියෙනවා ඒ කියන්නේ අපි ඒ කියන්නේ මෙහි වාහනයක් අරගෙන ඒ කියන්නේ අපිට වාහනේ
පදලා ඒකේ ත්‍රිල් එක ගන්න පුළුවන්. ඇත්තරම ලංකාවේ කොයි අපිට ලංකාවේ හයිවේකක වුණත් පැයට කිලෝමිට 100-150ට යන්න බැහැ. දැන් මෙහෙ එක හෙම ප්‍රශ්නයක් නැහැ. මෙහෙ ඕනෙ තරම් දැන් අලුත් එකන යන් ජෙනරේෂන් එක ඒගොල්ලොන්ට ඕනෙ තරම් පොඩි කාර එකක් කරන්න වුණත් මොඩිෆයි කරලා ඒකින් උපරිම ත්‍රිල් එක ගන්න විදිහට ඒගොල්ලොන්ට ඒකින් එන්ජොයි කරන්න පුළුවන්. අනිත් එක අර දැන් ලංකාවේ මම ඒක දැකලා නැහැ තාම. ඒ කියන්නේ අපි ගත්තොත් ගන්න ගොඩාක් පරණ වාහනයක් 1960 ගණන් වල විතර පරණ වාහනයක්. අරගෙන ඒක මොඩිෆයි කරනවා. මොඩිෆයි කරා කියලා ලංකාවේ පදින්න පාරක් නැහැ. ඇත්තටම කියනවනේ. ඒ කියන්නේ හයිවේස් ගත්තත් හයිවේස් වල ස්පීඩ් ලිමිට් එක උපරිම පැයට කිලෝමීටර් 100යි ලංකාවේ. ඒතකොට ලංකාවේ පැයට ඉතින් මිනිසෙක්ට වාහනයක් එන්ජොයි කරන්න පුළුවන් ඒකද? ඒක නෙමෙයි ඇත්තටම වාහනයක් එන්ජොයි කරනවා කියන්නේ. වාහනයක් අරගන්නකට මිනිසෙක් බලනවා ඒකෙන් උපරිම දේ ගන්න. දැන් සමහර මිනිස්සු ඇති ඉන්නවා ලංකාවේ මං හිතන්නේ මේ වාහනේ අරගෙන මේ මිනිස්සයා වාහනේ පැද්දලා නැතුවදී පැයට කිලෝමීටර් 100කට වැඩි ස්පීඩ් එකක. ඊපස්සේ මේ මිනිස්සු එක වෙන කෙනෙක්ට දෙනවා. ලංකාවේ මිනිස්සු ඇති ඒ වගේ ඕනේ තරම්. ඉතින් මේ අපරාධයක් ඉතින්. පාරවල පොලිටිකල් කරලා මම දැකලා තියෙනවා මොනවාරි පෙරේඩ් එකක් නැත්නම් සෙරමනි එකක් මිලිටරි සෙරමනි එකක් කියනකොට මම දැකලා තියෙනවා ප්‍රතික්‍රියාවක් කරන්නේ යුද්ධ ටැංකි බෙල්ට් එකත් එක්ක මේ පාර යනවා බදල යුද්ධ ටැංකි පාර ලංකාවේ කියන්නේ ලංකාවේ ටැංකි යනවා 30 40 එක දිගට මොනවාරි වෙක්ටර් මේකට වගේ පෙරේඩ් එකකට යනවා පාරවල් දිගේ යනවා ඒක සාමාන්‍ය වාහනයක් යන පාරද ලංකාවේ හෙලිකොප්ටර් කඩනවා පාර ප්‍රශ්න ඒ වගේ ක්වොලිටි පාරවල් 200 300 දෙකක් අර ඔය ඉතල පාරවල් දැන් අදු පාර ඉතින් කොහොමද වාහනයක් ගත්තත් ඒ වගේ කරලා ප්‍රශ්න වගේ කණිත ක්‍රාස් වල පාර නෑ මම නෑ අතරම මේ කියන්නේ ලංකාවේ සාමාන්‍ය රුපියල් ලක්ෂ දැන් හැටියට ලක්ෂ 50ක 60ක වාහනයක් පදින මිනිස්සෙක්ට මෙහි ඇවිල්ලා ඉන්වෙස්ට් කරොත් ඒ ලක්ෂ 50 60 ඒ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් හොඳට ඉන්න පුළුවන්. ඇත්තටම කියන්නේ එයාට පස්සේ ජොබ් එකක් මං කියන්නේ හොයාගන්නකම් එයාට මෙහෙට ඇවිල්ලා ඒ ලක්ෂ 50 60 ගාන්ට හොඳ ඒ කියන්නේ හොඳ දෙයකට ඉන්වෙස්ට් කරොත් හරි විදිහට ඒ කියන්නේ ගෙදරක් කොහොමත් ඉන්න ඕනේ. ගෙදරකට ඉන්වෙස්ට් කරලා ඊට පස්සේ කායකකටත් ඉන්වෙස්ට් කරාට පස්සේ එයාට ලංකාවට වැඩිය සල්ලි ගාණක් ඉතුරු කරගෙන මං කියන්නේ මේ රුපියල් ලක්ෂ 50කින් 60කින් මම හිතන්නේ ලංකාවේ රුපියල් ලක්ෂ 50කින් 60කින් දැන් ඉකොනොමි එකත් එක්ක කරන්න පුළුවන් දෙයක් තියෙයි කියලා. හැබැයි මෙහෙට ඇවිල්ලා රුපියල් ලක්ෂ 50ක් 60ක් ඉන්වෙස්ට් කරොත් ඒ මනුස්සයට සාමාන්‍යයෙන් හොඳ වාහනයකුත් අරගෙන සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් හොඳ ගයක් අරගෙන හොඳට ඉන්න පුළුවන්. අපාර්ට්මන්ට් එකක් හරි රෙන්ට් කරලා ඉන්න පුළුවන්. ජොබ් එකක් හොයාගන්න. මොකක්ද මට ඇහෙන්නේ මොකද්ද? apartment එකක් සල්ලි දීලා ගත්තා purchase කරා $50,000 විතර තියෙනවා මම දැන් one bedroom කියලා ඔව් සාමාන්‍යයෙන් ඒක අර අපේ ලංකාවේ වගේ දැන් ලංකාවේ අපි දැන් අපි කියනවනේ සිනමන් ග්‍රෑන්ඩ් වලින් ගන්නකොට ගාණ එකක් නුගේගොඩින් ගන්නකොට ගාණ එකක් ඒ වගේ අර මෙහෙත් තියෙනවා සෙන්ට් ඒ කියන්නේ සෙන්ට් එකෙන් ගන්නකොට ගාණ වැඩි තව චුට්ටක් සෙන්ට් එකෙන් චුට්ටක් එහාට වෙන්න ගද්දි ගාණ චුට්ටක් අඩු වෙනවා. අර ඒ වගේ ප්‍රයිසස් ගොඩක් කියන්නේ දැන් අපිට හොඳ කන්ඩිෂන් තියෙන අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 50 55ට වගේ හොඳ අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය. two rooms apartments 15,000 වගේ. ඔව් ඒ වගේ around 15,000. ලංකාවේ පටන් ගන්නෙත් මම හිතන්නේ මම කියන්නේ අපි අපාර්ට්මන්ට්ස් බලනවා මම ඉස්සර ඒ දවස් දැන් මේ අවුරුදු 4කට 5කට කලින් ඒ දවස්වල පටන් ගත්තේ මේ 15 මිලියන් ඒක 1 රූම් හරි 2 රූම්ස් හරි ඒකත් ඒ වුණාට පටන් ඒව ඉච්චර හරි නෑ අර ක්වොලිටි එකක් නැහැ කිසිම මෙහෙ එහෙම නෑ ඇත්තරම ඉන්න පුළුවන් ඒ අපාර්ට්මන්ට්ස් වල අනිත් එක ලක්ෂරිම ගන්නවා නම් ඒත් කෝටියකට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ලක්ෂරි විදියට ඉන්න ඕන ඒකට කෝටියක් ඉඳන් කරලා බ්‍රෑන්ඩ් නිව් පොඩි කාර් එකක් ගන්න මිනිස්සෙන්ට ලක්ෂ 50ක් දීලා අපාර්ට්මන්ට් එකක් සල්ලි දීලා තරගෙන තව වාහනයක් හරි දෙකක් හරි ගන්නත් පුළුවන් ෂුවර් ඒක ඩෙෆිනිට්ලි කරන්න පුළුවන් වැඩ මෙහෙට ඇවිල්ලා නම් අද
අද තියෙන මේ දැන් තියෙන සිටුවේෂන් එකත් එක්ක ඩෙෆිනිටලි ලංකාවේ ලක්ෂසුවක් දීල වාහනයක් ගන්න මනුසෙක්ට මෙහිට ඇවිල්ලා ඒ ලක්ෂසුව ගෙදරකටයි වාහනයකට ඉන්වස් කල තව ගානක් ඉතුරුණොත් ඒක තියාගෙන ඉඳල ජොබ් එකක් මං කියන හවාගන්නක කියැනෙ ඇන් කරගෙන ඉන්න පුළුවන් ඊට පස්ස හොඳට ඉන්න පුළුවන් කිසිම ශ්ුව එකක් නෑ ඇත්ත ගැන කෑම බීම ගොඩක් අඩුවයි කෑම බීමවට ලොකු කෝස්ට එකක් කියන්න මන ඇත්තරම ලංකාවත් එක කම්පයා කරනකොට මේ අනිත් එක ලිවිං එක්ස්පෙන්සසුත් එහෙම ලොකු ගාන එකැන ලොකු ලංකාවත් එක කම්පයා කරට පස්සේ මේ හරි මඩු ඉන්න පුළුවන් කියන්නේ ලං කෑමත් මේ කෑම බීමත් තම ගන්න තරමේ රෂයාවල ජෙනටික්ලි මොඩිෆයිඩ් කරපු කෑම දානවා. ෆුඩ් ප්‍රොඩක්ට්ස් වල පොඩි සෑහෙන කට මේන්ටේන් කරනවා. ඒ කියන්නේ මම මේක ඒක මට එක්ස්පීරියන්ස් කරන්න හම්බුණු දෙයක් මොකද මේ ඉස්සර ඔය ලංකාවෙදි මම ඉන්නකොට ඔය අපි දැන් KFC මැක්ඩොනල්ඩ්ස් කනවනේ. එතකොට ද ලංකාවේ KFC මැක්ඩොනල්ඩ්ස් වලදී අපි කෑවට පස්සේ අපිට ටක් ගාලා එනවා නේද අනිත් ටක් ගාලා වතුර 30ක් එනවා එක්ක අපි ගොඩක් වතුර බොන්න ඕනේ. ඒක මට මෙහෙදි දැනිලා නැහැ. මේගොල්ලන්ගේ ෆුඩ් ක්වොලිටි එක කියන එක පර්ෆෙක්ට්. ඒ කියන්නේ කිසිම අර දැන් අපි රෙස්ටොරන්ට් එකකින් කද්දී ඒක කටට ගොඩක් දැනෙනවා මොකද මේ අර ඒ අර වතුර තිබ්බහ වගේ ඒක අර අපිට ඇඟ නිකන් වේලුණා වගේ එක දැනෙන්නේ නැහැ. දැන් අපි ඉස්සර ලංකාවේදී කද්දී අපිට ඒක දැනෙනවනේ ගොඩක්. ලංකාවේ ෆුඩ් ක්වොලිටි එකක් කියන එකක් ඇත්තටම නැහැනේ. කිසිම ඒ කියන්නේ රෙස්ටොරන්ට් චේන්ස් වලත් ඒගොල්ලන්ගේ ක්වොලිටි එක මේන්ටේන් වෙනවා ගොඩක් අඩුයි ලංකාවේ. මේ දැන් මෙහෙ එහෙම නැහැ ඇත්තටම. මේ මට දැනුන විදිහට නම් මෙහෙ ඇත්තටම දැන් KFC අපි ගත්තොත් බර්ගර් කින් ඊට පස්සේ කලින් දැන් මොනවාද මැක්ඩොනල්ඩ්ස් ඒගොල්ලෝ ඒවා තියෙන දවස්වල ඒ වගේ කෑවට පස්සේ අපිට ඇඟට කිසිම මේ අර ඒ අර වතුර දැනෙන තිබහක් එහෙම කිසිම දෙයක් මට නම් දැනිලා නැහැ. මෙහෙ ඇත්තටම ෆුඩ් ක්වොලිටි එක පර්ෆෙක්ට්. එයාටින් ගත්තා. අනිත් එක ප්‍රයිසස් දැන් අපි ප්‍රයිසස් කම්පයා කරාට පස්සේ දැන් ෆුල් කොම්බෝ එකක් ලංකාවේ මං හිතන්නේ දැන් මේ දවස්වල රුපියල් 3000ක් විතර වෙනවානේ. මෙහි සාමාන්‍යයෙන් රූබල් 450යි ෆුල් කොම්බෝ එකක් 380 ඉඳලා තියෙනවා. රූබල් 380යි 350යි ෆුල් කොම්බෝ එක. ඉතින් කම්පයා කරලා බලන්නකො ඒක හොඳට පෝෂන් එක හොඳට හම්බත් වෙනවා. ඒක හොඳට අපිට කන්න එන්ජොයි කරන්න පුළුවන්. හොඳට බඩ පිරෙනවා. හොඳට කන්න පුළුවන්. ඔව්. මට ඇහෙන්නේ නැහැ මොකද? අලුතෙන් යන ස්ටුඩන්ට් කෙනෙක්ට රට වෙනවාට මොකද්ද කියන දේ අලුතෙන් එක්ස්පීරියන්ස් කරගන්න කෙනෙක්ට. ඇත්තටම මේ ඇවිල්ලාම බලන්න මම කියන්නේ මොකද මේ ඇවිල්ලා ස්ටඩි කරලා හොඳට මෙහින් ඩිග්‍රී එක ගරගෙන මෙහින් ඇත්තරම සක්සස් වෙන්න පුළුව මට ඒක 100% කියන්න පුළුවන් මොකද ස්පේෂලි සමහර ගර්ල්ස්ලා බයන්නේ රෂියෙන් දැන් දැන් අපි දන්න දෙයක් බොයිස් ලාවත් ගර්ල්ස්ලා බයයිද ගර්ල්ස්ලාටත් මට කියන්න තියෙන්නේ ස්ටඩි කරන්න මෙහෙට එන්න දැන් ඔයාල ජොබ් එකක් නොකරත් ඔයාලට මෙහි ඉන්න පුළුව. ඒ කියන්නේ හොඳටම ඉන්න පුළුවන් පේරන්ස්ලා එවන්න පුළුව එකන් පේරන්ස්ලට එවන්න පුළුවන්න එහෙම ගල් කෙනෙක් ඇවිල්ලා ස්ටඩි කරන්න විතර පලගෙනවන් සේප්තිකද ඔක්කොම තියෙන එක කිසි මිෂුව එකක් නෑ ගල් කෙනෙක්ට උනත් ඇවිල්ලා මෙහි සේෆ්ලි ඉගෙන ගන්න පුළුව ඇතත අපේ ඉන්න ගර්ල්ස්ලා ස්ටුඩන්ට්ස් ඔක්කොම වර්ක් කරනවා. ඔව් දැන් ඇත්තරම දැන් මම මේ ෆයිනල් ඉයර් නිසා මම වර්ක් කරන්නේ නැත්තේ මම කලින් පොඩි ඒ කියන්නේ මම රෙස්ටොරන්ට්ස් වල ඊට පස්සේ මම ඔටෝමොබයිල් කරන නිසා මම සර්විස් සෙන්ටර්ස් වල මම වැඩ කරා කීපයක. දැන් ඇත්තරම ෆයිනල් ඉයර් එකේ මගේ ප්‍රොජෙක්ට් එක නිසා මට වෙලාවක් නැහැ. ඒ නිසා මම වැඩ කරන්නේ නැහැ. දැන් මෙහි ඉන්න ස්ටුඩන්ට්ස්ලාත් ඒගොල්ලෝ ඩිලිවරි ජොබ්ස් ඒගොල්ලෝ කරනවා. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ගර්ල්ස්ලට ඇත්තටම මෙහි බොයිස්ලට වැඩිය
සේෆ්ටි එක තියෙනවා ගර්ල්ස්ලට. මොකද මේ ගර්ල් කෙනෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් පොලිසිය කෙලින්ම ගන්න ගර්ල්ගේ පැත්ත. බොයි කොච්චර වැරදි වුණා. මෙහෙ එහෙම දෙයක් තියෙනවා. මෙහෙ අනිත් එක මේ අර මම දැකපු දෙයක් තමයි මේ පිරිමි අයට වැඩිය ගෑනු අයට ටිකක් රෙස්පෙක්ට්. ඒ කියන්නේ ඒගොල්ලෝ පළවෙනි තැන දීලා තියෙනවා. දැන් අපි යනකොට හදිසි අපි අතින් මොකක් හරි වෙලා ඒගොල්ලොන්ට මොකක් හරි දෙයක් වුණොත් කවුරු හරි කිව්වොත් පොලිසියට කම්ප්ලේන් එකක් දැම්මොත් කෙලින්ම ඇරෙස්ට් කරන්නේ මාව. අපිව. දැන් එහෙම දෙයක් එහෙම දෙයක් ප්‍රයිවට් එක දෙනවා. දැන් ඔයා ඉන්නේ වොල්ගුගා සිටියේ හාවස් පොල්ගන් ස්ටැචු එක. ලේඩි කෙනෙක්ගේ ස්ටැචු එක. ඒක තමයි සිම්පල් ස්ටැචු එක ලේඩිස්ට. ඒ වගේම එක මං හිතන්නේ මේ ලෝකෙන් තියෙන ලොකුම ස්ටැචූස් වලින් 3 නැත්තම් 4. ඔව් මොකද ඔක්කොම ස්ටැචුස් වලින් 3. ලේඩිස් වලින් නම්බර් 1. ලෝකෙ ඔක්කොම ෆස්ට් එක. ඔව්. ඒක කොහොමද රෂ්‍යාවල ලේඩිස්ට ප්‍රයොරිටි දෙනවා. ඒකට ඒක ඇත්ත. යුනිවර්සිටි එකේ තවත් කොහොමද ස්ටාෆ් එක? මම රෙකමන්ඩ් කරපු යුනිවර්සිටි එකේ කොහොමද ස්ටාෆ් එක? ඊලින් සබ්ජෙක්ට් ඇත්තටම ඒගොල්ලොන්ගෙන් ලැබෙන සපෝට් එක නම් කියන්න බැහැ. මොකද ස්ටුඩන්ට් ඇත්තරම ස්ටඩි කරනවනං ඒගොල්ලෝ ෆොලෝප් කරනවා ස්ටුඩන්ට් ඇත්තටම මේ කොයි වෙලාවකත්තර අපිට දැනන්න දෙන්න නැහැ කියන අපි ලංකාවෙන් පිටින්න කල ස්ටුඩන් කෙනෙක් දැන්න දෙන්න ගොල්ල තියෙන ප්‍රශ්න ඔක්කොම සෝඩව් කල දෙනවා අපිට කියන්නේ මේ අපි ඇත්තරම සමරලට මේ අයටත් කරදර කරනවා මොකද හැම ප්‍රශ්නකද ඉතින් අපිත් එක් ඉන්න ඉතින් හැම වෙලාවකදීම රෑ 12ට කතා කරත් කෝල් එක ආන්සර් කරලා හරි ඉන්න ආදිත්‍ය මම හෙට කෝල් එකක් දෙන්නම් කියලා ඉතින් ඒක ටක් ගාලා ඊළඟ දවසේ සෝට් අවුට් කරලා දෙනවා අපිට ටක් ගාලා ඉතින් හරිම සතුටුයි ඇත්තටම මේ මොකද මෙහෙ ඉන්න ලැබුණ එකයි මට අයියව හම්බුනේ එකයි ඇත්තටම ගොඩක් ඒකට මේක ගොඩක් ග්‍රේට්ෆුල් මොකද මේ ගොඩක් සතුටුයි ඇත්තරම අර දැන් ගොඩක් කම්පනීස් වලින් ඇත්තරම අර පේරන්ට්ස්ලත් එක්ක කමියුනිකේට් වෙනවා ටිකක් අඩුයිනේ දැන් ඇත්තරම අපේ දැන් අද වෙනකම්ම පේරන්ට්ස්ලත් එක්කත් ඒ කමියුනිකේෂන් එහෙම තියාගෙන අපිවත් හැන්ඩල් කරන ගමන් ඒක කරන එක පර්ෆෙක්ට්. අපි ඔයගොල්ලන්ගේ අවුරුදු පස්සේ පේරන්ට්ස්ට ඔයගොල්ලන්ට උදව් කරන්න බෑ අපි තමයි මොනවාරි ප්‍රශ්නයක් උදව් කරලා ඉන්නේ. ඒ වගේම මම රෙකමන්ඩ් කරන යුනිවර්සිටි එක यूनिवर्सिटी के प्रोफेसर्स और लेक्चरर्स का निकल प्रोफेसर्स और लेक्चरर्स का इनके निकल पेरेंट्स එකම සෑහෙන හෙල්ප්ෆුල් ස්ටුඩන්ට්ස්. ඔව් දැන් සමහර ප්‍රොෆෙසර්ස්ලා අපිට උගන්වද්දී අපිත් එක්ක ඇවිල්ලා ටේබල් එක උඩ වාඩි වෙනවා. ළඟට ඇවිල්ලා. ඒ කියන්නේ මට හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ දැන් මුල් දවස්වල දැන් අපි ෆස්ට් ඉයර් ඉන්නකොට මම දැන් ලංකාවේ අපිට ටීචර් කෙනෙක් කියන්නේ වෙනම යා ඈතින් අපිට ස්ටුඩන්ට් ගොඩක් ඈතින් ටීචර් ඉන්නේ අපි ගිහිල්ලා පොත පෙන්වන්නත් අපි යාළඟට යන්න ඕන. දැන් මෙහෙ එහෙම නැහැනේ. ටීචර් ඇවිල්ලා මේසෙ ළඟින් වාඩි වුණාම අපි ෂොක් වෙනවා එකපාරට. මේ මොකද මේ කියලා. සමහරු බලද්දි ප්‍රොෆෙසර්ස්ලා ඒ කියන්නේ මේ ටීචර්ස්ලාත් නෙමෙයි ප්‍රොෆෙසර්ස්ලා ඇවිල්ලා ළඟට ඇවිල්ලා මේ මේසෙ උඩ වාඩි වෙනවා. හිතා ගන්න බෑ මේ අපි ෂොක් වෙනවා මේ මොකද කියලා. කම්පැනි එක ගැන ආරම්භ කරලා කියන්නේ රෙකමන්ඩ් කරන බද්ද වෙන ස්ටුඩන්ට්ස්ලා. ඇත්තටම ස්ටඩි කරන්න හිතාගෙන බැචලර් එකක් මාස්ටර් එකක් ඕන දෙයකට එන්න හිතාගෙන ඉන්නවනම් රෂියා පර්ෆෙක්ට්. ඇවිල්ලා ස්ටඩි කරලා සක්සස් වෙන්න හොඳම තැනක්. මට ඇත්තටම මේ අවුරුදු දැන් මම 7ක් විතර ඇත්තටම 7 කිසිම ඉෂුව එකක් වෙලා නැහැ. දැන් මේ ඊයේ ග්‍රැජුවේට් වෙනවා. ඉතින් මට 100,000ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් රෂියා and chance to success company එක. especially අයියව. ඒක
ඒ කියන්නේ කම්පැනි එකේ නමක් තියෙනවා සක්සස්. ඇත්තටම අපි සක්සස් වුණා. තව ස්ටුඩන්ට්ස්ලාට ඉතින් ඒ chance එක තියෙන එක ගන්න. සක්සස් වෙන්න. මොකද බොයිස්ලා විතරක් නෙමෙයි ගර්ල්ස්ලාට වුණත් එනවා නම් ඉන්ජිනියරින් කරන්න, මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි ඕන එකකට මේ ඒක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ස්පෙෂලි පේරන්ට්ස්ලා බයනේ. පේරන්ට්ස්ලාට කිසිම බය වෙන්න දෙයක් නැහැ. තනියම වුණත් අපාර්ට්මන්ට් එකක් හරි හොස්ටල් එකක හරි තනියම වුණත් ගර්ල් කෙනෙක් ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ මේ. මට ඇහෙන්නේ මොකක්ද? කලින් අපි ගිය ස්ටුඩන්ට් කෙනෙක් රෙකමන්ඩ් කළා මට මේකද. ඔව් ඔව්. මම දන්න මේ අක්ක කෙනෙක් එයා වෙන සිටියක හිටියේ. එයා මෙඩිසින් කරලා එයාක්වත් මං හිතන්නේ අයියේ ග්‍රැජුවේට් වුණා නේද? වුණානේ. එයාක්ක ග්‍රැජුවේට් වුණා. ඔව්. එයාක්කත් ග්‍රැජුවේට් වුණා මේ මෙඩිසින්. ඒ අක්කි දැන් කතා කරලා එක දවසක් කිව්වා මට දැන් මතක් වුණේ මේ මට අයියට කියන්නත් බැරි වුණා මේ හොස්පිටල් එකක දැන් වර්ක් කරනවා කියලා. ආමි හොස්පිටල් හරි කොහේ හරි. ඇහෙන්නේ. ඔව් ඔව්. දැන් මාර්කට් කරලා ගොඩක් ස්ටුඩන්ට්ස් ඇප්ලයි කරලා තියෙනවා. ඔයාගේ රිලේටිව්ස් ලා ආවෝ කෙනෙක් කෙනා රෙකමන්ඩ් කරලා කට්ටිය ඇප්ලයි කරනවා. බොහොම ස්තුතියි. thank you මේ සපෝට් අනේ හරියයි. alright. අපි ආයෙත් හම්බෙමු එහෙමනම්. අයියා ගොඩක් සතුටුයි මට මේ අපිට නැත්තම් කතා කරන්න හම්බෙන්නෙත් නැහැ. අයියා මේ කාලෙකින් කතා කරපු එකට ගොඩක් thank you. අපි හම්බෙමු අයියා ඉක්මනින්. හරි alright. alright. see you. ඉතින් ඕකලන්ට ඉතාම සාධාරණ මුදලකට රට යන්න අවශ්‍ය නම් ස්පොන්සර්ෂිප් බැංක් ස්ටේට්මන්ට්ස් නැතුව ලැන්ග්වේජ් කෝසස් කරලා සර්ටිෆිකේට්ස් ගන්න නැතුව රස්තියාදු වෙන්නේ නැතුව වීසා රිජෙක්ට් කරගෙන සල්ලි නාස්ති කරගන්න නැතුව එකපාරින් හරියට රට යන්න අවශ්‍ය නම් රට ගිහිල්ලා ඇතිතරම් part time jobs කරන්න අවශ්‍ය නම් හිතේ හැටියට වාහනයක් අරගෙන පදින්න කැමති නම් ඉන්ටර්නැෂනල් කමියුනිටි එකක් එක්ක ස්ටුඩන්ට්ස්ලා ගොඩක් රටවල් වලින් ස්ටුඩන්ට්ස්ලා ඉන්න තැනක මිශ්‍ර සංස්කෘතියක් කියලා තැනක ඉගෙන ගන්න කැමති නම් ලෝකෙ පිළිගත් වර්ල්ඩ් රෙකග්නයිස් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් ගන්න කැමති නම් ඕකලන්ට කිසිම හැසල් එකකින් තොරව එකපාරින් රට යන්න අවශ්‍ය නම් අපේ ආයතනය අමතන්න. හේතුව අපි 2004 ඉඳලා අවුරුදු 21ක් පරණ ආයතනයක්. අපි එක්ස්පීරියන්ස් අවුරුදු 21ක්. අපේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් ඔක්කොම ඔයගලන්ට අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් විනිවිදභාවයක් ඇතුව සියලුම ඩොකියුමන්ට් සයින් කරලා මුදල් ගනුදෙනු හරියට කරලා එකපාරින් රට යන්න අවශ්‍ය නම් අපේ ආයතනය අමතන්න. අපි හරියට රෂියා වලට යවලා දෙනවා. ඕකලන්ට හැම දෙයක්ම පැහැදිලි විස්තරයක් අපේ ආයතනයට ආවොත් ලබා ගන්න පුළුවන්.